Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලගේ යාළුවොත් එක්ක family එකේ අයත් එක්ක යන්න ලස්සන place එකක් වෙනද? ඔන්න ඉතින් bestම option එකක් අරගෙන තමයි මම අද ඇවිල්ලා තියෙන්නේ. bestම වගේම තමයි මේක ගොඩක් budget place එකක්. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ වගේ තැනකින් ගිහිල්ලා අපේ විලාස් වලට යන්න තියෙන තැනක් තමයි මේක. ඉතින් මේ තමයි ලස්සනම තැන. ඒ විලා එකේ තියෙන විලා විතරක් නෙවෙයි tree house rooms හැම දෙයක්ම මෙතන තියෙනවා. කපල් එකකට ඇවිල්ලා වුණත් ඉන්න rooms මෙතන තියෙනවා. හැබැයි මේක තියෙන්නේ කොහෙද කියලා කිව්වොත් නම් ඔයාලා ගොඩක් මේහෙද කියලා හිතයි. ඉතින් ගෝල් වල දින ලස්සනම ලස්සන place එකකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඇතුළට යන්නවත් කලින් මෙන්න මේ වගේ ලස්සනම යාළුවෝ දෙන්නෙක් අපිට හම්බුණා. මෙයාලා මාරම ෂෝක් අනේ. අපිට ඇතුළට යන්නත් පරක් වුණා. මෙයාලා වතක ගයින් ගියා. මෙයාලා ආදරේටම ඇදිච්ච අය නිසා ඇවිල්ලා ළඟට වෙලා ඉන්න. ඉතින් මේ වගේ ලස්සන calm environment එකක තියෙන place එකක් තමයි මේක. ඉතින් එයාලගේ reception එක තමයි මම මේ දැන් පෙන්නන්නේ. කොහෙද ඉතින් ඇතුළට යන්න බෑනේ මේ බඩු තඩිය දෙන්නත් එක්ක. අපි ඉතින් බඩුත් ඔක්කොම අරගෙන දැන් මේ යන්න තමයි හදන්නේ. ඔයාලා මෙතනට යනවා නම් අනිවාර්යෙන් බුක් කරලා යන්න. මොකද මේක ඉක්මනට බුක් වෙනවා. තේවත්තක් මැදින් ගිහිල්ලා තමයි මෙතනට යන්න තියෙන්නේ. ගෝල් කිව්වහම අපි කවුරුත් හිතන්නේ නැහැනේ මේ වගේ place එකක් ගැන. ඒ වුණාට හිතන්න මේක ගෝල් වල තමයි තියෙන්නේ. අපි යනකොට ටිකක් වැස්ස අපි එන අවුලෙන් හිටිය අයියෝ වහිනවනේ කියලා. ඒ වුණාට ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ අවුලක් නැහැ යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඈතින් පේන ට්‍රී හවුස් එක. ඉතින් එන්නේ ට්‍රී හවුස් එක තමයි අපි බුක් කරලා ආවේ. අපි යාළුවෝ 6 දෙනෙක් තමයි මේකට ගියේ. ඉතින් මම මේ පෙන්නන්නේ rooms. ඒක මේ මට හොඳටම පේන්න ගන්න බැරි වුණා. ඉතින් මෙතන තමයි ලස්සනම විලා එක තියෙන්නේ. pool එක ඉස්සරහා. එතන මාරම ලස්සනයි. හිතා ගන්න බෑ මේ ගෝල්ද කියලා. ගෝල් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ beach එකනේ. ඒ වුණාට මෙතන බලන්නකො මේක 2 story විලා එකක්. ඒක මාරම ලස්සනයි. ඒක නෙවෙයි ඒත් අපි බුක් කරලා තිබ්බේ. අපි බුක් කරේ මෙන්න මේ tree house එක. එතන පොඩි renovation ටිකක් කළා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වුණාට ඒ place එක superb. ඉතින් එතන TV එකක් තියෙනවා. අපි ගියපු ගමන් අපිට welcome drink එකක් දුන්නා. අපි 6 දෙනාට ඕනේ තරම් ඉඳ මෙතන තිබ්බා. අපිට ඕන නම් තව mattress කොට්ටේ හැම එකක්ම අපිට ඉල්ල ගන්න පුළුවන්. ඉතින් double size bed දෙකයි single bed එකකුත් මෙතන තිබ්බා. වතුර උණු කරගන්නත් පුළුවන්. wifi cupboards දෙකක් වගේ තිබ්බා. තව පොඩි cupboards නුත් දෙකක් වගේ තිබ්බා. washrooms නුත් දෙකක් තියෙනවා. ඒක නිසා බය නැතුව ඔයාගේ family එකත් එක්ක එතකොට ඔයාගේ යාළුවෝ set එකත් එක්ක ඇවිල්ලා ඉන්න පුළුවන්. ඒ හැම එකක්ම greenery theme එකකට තමයි තිබ්බේ. මාරම ලස්සනයි. ඒ වුණාට මේකේ හරියට බය හිතනවා ලී වලින් හදලා තියෙන උඩ පැන්නොත් එහෙම වැටෙයිද කියලා බය හිතනවා. ඒ වුණාට බලන්නකො අතන පේනකොට එහෙම හරිම ලස්සනයි. ඉතින් කොහේ මොන විලායකට ගියත් මගේ ආසම තැන තමයි pool එක. අපි දැන් මේ යන්නේ pool එකට. මොකද මේ pool එකේ ඉඳන් ලස්සන ෆොටෝස් ගන්නත් පුළුවන්. ඒක නිසා අපි දැන් මේ pool එකට තමයි යන්නේ. ඉතින් ඔය තියෙන්නේ අපි හිටපු tree house එක. මේ තමයි the country house Charlottes කියන place එක. හරිද? මන් දැන් තමයි ඉතින් ඒකේ නම කිව්වේ. මේ බලන්නගේ pool එක මාරම ලස්සනයි. ගොඩාක් ලොකු pool එකක් නෙවෙයි. ඒ වුණාට ඉතින් කිසි ප්‍රශ්නයක්වත් නැහැ. මේ ඇති. මේ හොඳටම ඇති. මට මේක දකිනකොට මතක් වෙන්නේ අපි මෙතන ලස්සන TikTok ටේකුත් කළා. ඒ වගේම තමයි මේක ගිය අවුරුද්දේ ගියපු trip එකක්. ගිය අවුරුද්දේ මොන මාසෙද කියලා මතක නැහැ. කොහොම හරි මේ ගිය අවුරුද්දේ ගියපු trip එකක vlog එකක් තමයි මම මේ අද දාන්නේ. මේ වීඩියෝ ක්ලිප්ස් ටික මට මිස් වෙලා තිබ්බ වීඩියෝ ක්ලිප්ස් ටිකක්. මං ෆෝන් එකේ පොඩ්ඩක් ඔක්කොම ටික ඩිලීට් කරනකොට තමයි මං දැක්කේ ආනේ මම මේ vlog එක දැම්මේ නෑ නේද කියලා. ඒ වගේම මට මේක දකිනකොට හරිම අනේ ආයි යන්න තිබ්බනම් කියලා හිතෙනවා. මෙතන ඉතින් අපිත් එක ගියපු එක යාළුවෙක් එහෙම දැන් රට ගිහිල්ලත් ඉන්නේ. ඉතින් ඒක දකිනකොට එහෙම හරිම අවුල් වගේ. මේක එඩිට් කරනකොටත් මට මතක් වුණා යාවා I miss you. අපි ගොඩ කාලයකට කලින් ගියපු නිසා මට prices එහෙම ඇත්තටම මතක නෑ. මම ගොඩාක් තැන්වල prices ඔක්කොම note down කරගෙන තියාගන්නවා. ඒ වුණාට මෙතන ටිකක් මට මිස් වෙලා තියෙන්නේ. so sorry. ඒ වුණාට මම Google search කරලා බැලුවා. latest prices ඔක්කොම එතන තියෙනවා. tree house එකට, එතකොට villa එකට හැම එකටම.
අපි මෙතනට වෙලා ගොඩාක් වෙලා හිටියා. මොකද මෙතන ඒ තරම් මාරම රිලැක්සින්. රූම්ස් වල ප්‍රයිසස් නම් මට එච්චර තේරුමක් නෑ. ඒ වුණාට ගොඩක් අඩු ඇති. ගොඩක් ෆොරිනර්ස්ලා හැමත් අපි යනකොට ඇවිල්ලා හිටියා. ඉතින් මේ වගේ ප්ලේසස් වලට ගොඩක් ඒවයි ෆොරිනර්ස්ලා ඇට්‍රැක්ට් වෙනවනේ. අපි මෙතනට වෙලා ගොඩාක් වෙලා හිටියා. මොකද මෙතන ඒ තරම් ෂෝකනේ මාරම ෂෝ. ඔයාලත් අනිවාර්යෙන් ඔයාගේ යාළුවොත් එක්ක තැනක් හොයනවා නම් යන්න. ගෝල් වලත් යන්න ඕනෙම නම් මෙන්න මේක තමයි බෙස්ට් ප්ලේස් එක. ඒ වුණාට බීච් එකට නම් ටිකක් දුරයි. අර බීච් වයිබ් එකෙන් අයින් වෙලා නිකන් ග්‍රීනරි වයිබ් එක ගසුත් එක්ක ඉන්න තැනකට යන්න ඕන නම් මේක මාරම ලස්සනයි. ඔය ඈතින් පේන්නේ පූල් එකත් එකේ ඒ තමයි අපේ ට්‍රී හවුස් එක. එතන හරි ෂෝක්. පූල් එකේ ගොඩාක් වෙලා හිටපු නිසා පූල් එකේ වීඩියෝස් ගොඩාක් තියෙන. ඉතින් බලන්නකො මෙතන ඒ කියන්නේ මෙන්න මේ ප්ලේස් එක තමයි හොඳම ප්ලේස් එක. අපි හිතුවේ නැහැ මෙතනට තමයි අපි යන්නේ කියලා තමයි අපි හිතන් හිටියේ. ඒ වුණාට ට්‍රී හවුස් එක කියන්නේ අරක. ඒ වුණාට ඒකෙත් ලොකු අවුලක් නැහැ. අපි වෙලේ පූල් එකෙන් එළියට ආවෙත් ඉක්මනට වහින්න පටන් ගත්තා. බලන්නකො එතන වහිනකොට මට දැන් ඒ ෆීලිං එක හොඳටම මතකයි. මාරම ෂෝක් මාරම ලස්සනයි. අපි නිකන් ගස් අතර ඉන්නා වගේ බෝලෙත් මෙතන නටනට ඉන්නවා. ඇත්තටම එතන මාරම ෂෝක්. මන් දන්නේ මම දැන් ෂෝක් කියලා කීපාරක් කිව්වද කියලා. ඒත් ඒකම කියන්න ඕනේ. මොකද එයාලගේ මේන්ටෙනන්ස් එහෙමත් හොඳට තියෙනවා. වැස්ස පටන් ගත්ත නිසා අපි කිරි කෝපි එකක් ඕඩර් කරලා අරගත්තා. ඒගොල්ලෝ ඕනේ තරම් ඔයගොල්ලන්ට කොච්චරක්ද කිරි ඕනේ මෙහෙම කියලා අහලා ඇත්තටම ගොඩක් සපෝටිව් වෙයාලා. ඊට පස්සේ අපි රැට කන්නත් එයාලගෙම තමයි ඕඩර් කරගත්තේ. ෆ්‍රයිඩ් රයිස් දෙකකුයි කොත්තු එකකුයි ඔම්ලට් එකකුයි ඩෙවල් එකකුයිත් ඕඩර් කරගත්තා. ඔය ටිපි ටිප්ස් එහෙම නම් අපි අරගෙන ආපුවා. රැට එහෙම කාලා මේ තියෙන අපේ බ්‍රෙක්ෆාස්ට් එක. ඒගොල්ලෝ ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් කැමති නම් ඒ විදිහටයි සිංහල ඕන සිංහල විදිහටයි අපිට දෙනවා. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බෙච්ච බ්‍රෙක්ෆාස්ට් එක. එග් දෙක අපිට ඕන විදිහකට කියලා හදාගන්න පුළුවන්. ඔම්ලට්ස් නම් ඔම්ලට් නැත්තම් කැමති විදිහකට අපිට හදාගන්න පුළුවන්. කවදාවත් උදේට හරියට කෑම කන්න නැති අපි මෙතනදී හොඳට ඉතින් උදේ පාන්දර හැරිලා කෑමත් කනවා. එතන උදේ හැරෙන්නත් හරිම කම්මැලි. ඒ වුණාට අවුලකුත් නැහැ. මොකද අපිට එදා දවසෙත් අපි හිතන් හිටියා ගෝල් ෆෝර්ට් එහෙමත් යන්න. ඒක නිසා අපි ඉතින් උදෙන් හැරිලා කෑමත් කෑවා. මොකද මේ ස්ටාෆ් එක මාරම හොඳයි. අපි කිව්ව ගමන් ඉක්මනට අපිට වතුර උනත් ගෙනත් දෙනවා. මොකද මෙතන වතුර ගන්න හැම ටිකක් අමාරුයිනේ. ඒ වුණාට එයාලා ඒ දේවල් ඉක්මනට කරනවා. අර රැයට කෑම උනත් ගෙනාවේ වැස්සේ තෙමි ඒගොල්ලෝ දෙතුන් දෙනෙක් කුඩි ඉහලගෙන කෑම ටික තෙමෙන්නේ නැතුව එහෙම අරගෙන ආවේ. ඉතින් ඒ ස්ටාෆ් එක මාරම හොඳයි. ඒක නිසා එයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ මෙන්ෂන් කරන්න ඕනේ. අපි හොඳ දෙයක් දැක්කොත් හොඳයි වගේම නරක දෙයක් දැක්කොත් මේක නරකයි කියලාත් කියන්න ඕනේ. ඒක තමයි අපි මේ vlog කරන එකේ තේරුම. ඉතින් අපේ උදේ කෑම එකට ඉන්ක්ලූඩ් වෙලා තිබේ eggs දෙකක්, jumbo sausage එකක්, pan toast දෙකක් and potatoes. ඒ ඔක්කොම තමයි ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ. උදේ කාලේ වෙලත් අපි නිකන් හිටියේ නැහැ. අපි ඊට පස්සේ ආයෙත් ගියේ පූල් එකට. මොකද මේ පූල් එක තමයි මෙතන තියෙන ලස්සනම පාර්ට් එක. ඉතින් අපි ඔන්න උදේ පාන්දර ආයෙ ගියා පූල් එකට. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මෙතනට යන්න. මම මෙතන ගොඩාක් රෙකමන්ඩ් කරනවා. So guys, ඔය විදිහට තමයි අපේ දවසක් ඉවර වුණේ. That's it for today and thank you for watching.